සුබ දවසක් හැමෝටම මේ වීඩියෝව ඔබ වෙත ගෙනෙන අද දිනය 2025 මාර්තු 15 වෙනිදා. මේ මොහොතේදී ලංකාවාසී සෑම දෙනෙකුටම ඉතාමත් වැදගත් වන විදිහට සම්බන්ධවයි මේ වීඩියෝ හරහා අපි ඉක්මනින්ම අවධානය යොමු කරන්නේ. අද මාර්තු 15 සිට ඉන්දිය නිකුත් කිරීම QR ක්‍රමයට. QR කේතය ලබා ගන්නේ මෙහෙමයි. මැදපෙරදිග පවතින යුදමය තත්ත්වයේ හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපණ වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රයෝජන කරගත යුතු ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා නැවතත් QR කේතය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. නිවේදනය නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ අද එනම් මාර්තු 15 උදෑසන 6 සිට බලපෑත්වෙන පරිදි ඉන්ධන මිලදී ගැනීම සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව දිවෙනේ සියලු ඉන්ධන පෙරමුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී මෙම QR කේතයේ භාවිතා කළ යුතු ඇති බවත් QR කේතය නොමැතිව කිසිදු අවස්ථාවක ඉන්ධන ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බවත් බලශක්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. පෙර ලියාපදිංචි වී සිටි සහ විස්තර වෙනස් නොවූ පාරිභෝගිකයන් 2026 මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට fuelpass.gov.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට හිමි කේතය භාගත කරගත හැකියි. විස්තර වෙනස් වූ හෝ අලුතෙන් ලියාපදිංචි විය යුතු පාරිභෝගිකයන් වාහන හිමිකාරීත්වය හෝ දුරකථන අංකය වෙනස් වී ඇති පාරිභෝගිකයන් සහ මින් පෙර ලියාපදිංචි නොවූ පාරිභෝගිකයන් 2026 මාර්තු 15 උදෑසන 6 සිට එම වෙබ් අඩවියේ නැවත ලියාපදිංචි විය යුතුයි. මෙම නව QR කේතය අනුව ඒ වාහන කාණ්ඩ සඳහා නියමිත ඉන්ධන ප්‍රමාණයන් මෙසේ දක්වා තිබෙනවා. බස් රථ ලිටර් 60යි, මෝටර් සයිකල් ලිටර් 5යි, වෑන් ලිටර් 40යි, මෝටර් රථ ලිටර් 15යි, මෝටර් ලොරි ලිටර් 200යි, ඉඩම් වාහන ලිටර් 25යි, මෝටර් ත්‍රිරෝද රථ ලිටර් 15යි, විශේෂ කාර්ය වාහන ලිටර් 40යි, කෝඩ් සයිකල් ලිටර් 5යි. පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන නිකුත් කරනු ලබයි. මෙන්න මේ ආකාරයටයි මේ විශේෂ නිවේදනය මේ විශේෂ කාරණය ඔබ හැම දෙවි හැකියවන්නේ. ඒ වුණොත් පැහැදිලි ඇති රට තුළ පවතින ඉන්ධන ඉල්ලුම ඉහළ යාමත් මැද පෙරදිග පවතින යුද තත්ත්වය නිසා ඉන්ධන සැපයුම් මාර්ග අවහිරීමත් නිසා ලංකාවේ නැවත වතාවක් QR කේත ක්‍රමය භාවිත කරනවා ඉන්ධන නිකුත් කිරීමේදී. එසේනම් ඔබට හිමි QR කේතය fuelpass.gov.lk වෙබ් හරහා ඩවුන්ලෝඩ් කරගත හැකි. ඔබට ඉතා පහසුවෙන් මේ ලිපිනය වෙත ප්‍රවේශ වීම සඳහා මේ ලිපිනය ඔබ මේ නරඹන වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් තුල දාලා තිබෙනවා. මේ මොහොතේම අන්තර්ජාල ප්‍රවේශලා ඉන්නවා. ඔබට පුළුවන් ලිපින දිරුවේ මෙන්න මේ ලිපින ටයිප් කරන්න fuelpass.gov.lk යනුවෙන්. එහෙන් ප්‍රෙස් කරලා කීබෝඩ් එකේ එන්ටර් එක ප්‍රෙස් කරන්න. ඔබට මේ වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් වී පැමිණිය යුතුයි ඉදිරි කාර්යයන් සිදු කිරීම සඳහා. කෙසේ වෙතත් මේ මා උත්සාහ කරන මොහොතේ මේ වෙබ් අඩවියේ ප්‍රවේශයට හැකියාවක් තාමත් ලැබී නැහැ. බලශක්ති අමාත්‍යාංශය මගින් නිකුත් කරන නිවේදනය අනුව මාර්තු 14 මධ්‍යම රාත්‍රියේ සිට මේ ෆුල් පාස් එක ලබා ගැනීමේ හැකියාව ලබා දී යුතු තිබෙනවා. එසේනම් ඉදිරියේදී මේ වෙබ් අඩවියේ නිවැරදි ප්‍රසක්‍රිය වී එහිදී ඔබට ඉතා පහසුවෙන් QR කේතය ලබාගත හැකි නැති. එසේනම් ඔබට හිමි QR කේතය ලබා ගන්න ආකාරය සම්බන්ධව ඉතා ඉක්මනින් අපි තවත් වීඩියෝ එකකින් කරුණු පැහැදිලි කරගනිමු. එසේනම් මේ මොහොතේ මේ නිවේදනය ඔබට වගේමයි තවත් අයෙකුට වැදගත් වෙනවා ඇති. ඒ නිසා මේ වීඩියෝ ඕනනම් ෂෙයා කරමු.